ඉස්සෙල්ලාම නබිතුමා මේ අන්තවාදේ කඩලා දානවා. එක්තරා අන්තයකට එල්බගෙන ඉන්න එපා. මධ්‍යස්ථ වෙන්න තපස් ජීවිතය ගත කරන්න බෑ. රැට ඇහැරිලා ඉන්න බෑ. निराහාරව ඉන්න බෑ. බලන්න මේ මහ පොළවේ නියෝජිතය තමයි මිනිස්සයා. එතකොට මෙයාගේ වගකීම මොකද්ද? ශාස්ත්‍රීක කරන එක. මහ පොළව ශාස්ත්‍රීක කරන එක. සෑම ජයග්‍රහණයක්ම කියලා කියන්නේ ලබා ගැනීමක්. ඔබ ගන්නා වූ හිමි කර ගන්නා වූ ජයග්‍රහණය කියලා කියන්නේ ලබා ගැනීම. හැබැයි සෑම පරාජයක්ම ඉගෙන ගැනීමක්. යම් දෙයක් මේක කරගන්න පුළුවන් කියලා ඔයා හිතනවා නම් ඒකේ පිටිපස්සේ යදවන්න. අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්න. අතරමැද මොකක් හරි දෙයක් වුණා කියලා ඔයා කඩා වැටෙන්න එපා මානසිකව. ගේමත් හරින්න එපා. යන්න. දුරාචාරී නියම කාන්තාවක් ස්වර්ගයට ගියේ ඇයි? බල්ලෙකුට වතුර දීපු හින්දානේ. ඕනේ. බලන්න එයාගේ චේතනාව. අල්ලාහ් අපිට කියලා තියෙනවා මිනිස්සු හතුරුකම් කරා. ඒ මිනිස්සුන්ට අපි උදව් කරන්න ඕනේ. කුලිය බලාපොරොත්තු වෙන්න ඕනේ අල්ලාහ්ගෙන් මිස මිනිසුන්ගෙන් නෙමෙයි. අල්ලාහ් කියන්නේ ඕලාගේ මාපයන් වලට සමාව ලබා දෙන, ඕලන්ට ආදරය කරන කරුණාන්විත කෙනෙක්. announcements කීපයක් තියෙනවා. research playbook එක තියෙනවා. තාමත් ලංකාවේ ඒක available. ඒ වගේම අපි දැන් Amazon එකෙත් ඉන්නවා. ඉතින් amazon.com එකේ ඕනම තැනකින් ඔයා search කරලා බැලුවොත් research playbook එක මේ ඔයගලන්ට ඒ රටටම ගෙන්න ගන්න පුළුවන්. අනිත් එක තමයි journal එකත් available. ඉතින් ඔයාලට පොතයි journal එකයි දෙකම එක සැරේ ගෙන්න ගන්න ඕන නම් ඒකත් පුළුවන් අපේ website එකෙන්. So description එක check කරන්න. එතන අපේ website එක තියෙනවා. එතන ගිහිල්ලා ඔයාලට order එක place කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. ආයුබෝවන් කට්ටිය, මේ සැරේදී Science Talks podcast එකට අපි නැවත වතාවක් ෂේක් නාසික් ෆරූක්ව ඉන්වයිට් කරනවා. කලින් සැරේ podcast එකේදී ඔයගොල්ලෝ මතක ඇති අපි කතා කරා මානසිකව වැටලා ඉන්නකොට මොනවද ඉස්ලාම් දහම තුල තියෙන ඉගැන්වීම් අපිට ආපහු නැගිටින්න. මේ podcast එකේදී අපි focus කරන්න යන්නේ කොහොමද අපිව motivate කරගෙන ඉස්සරහට යන්නේ, අපේ අරමුණ සොයාගන්නේ කොහොමද, ඒ වගේම උරුමයක් දායාද කරලා යන්නේ කොහොමද ඉස්ලාමීය දෘෂ්ටි කෝණය තුලින්. ඒක ගැන අපි කතා කරන්න තමයි යන්නේ. නැවත වතාවක් අපි අපේ ඔඩියන්ස් වලට ස්තුති කරනවා. ඔයගලන්ගේ රික්වෙස්ට් එකක් මත තමයි අපි මේක කරන්නේ. and බොහොම ස්තුතියි ඔයගලන්ගේ කරුණාවන්ත කමෙන්ට්ස් වලට සහ හෘදයාංගම සහායට. ඒ කියන්නේ ඒක නැතුව අපිට මේක කරන්න බෑ. එහෙනම් ෂේක් අපි පටන් ගමු. අස්සලාමු අලයිකුම්. බොහොම ස්තුතියි මගේ ඇරයුම පිළිගෙන ආවට. වලයිකුම් සලාම් වරහමතුල්ලාහි වබරකාතුහු. ප්‍රථමයෙන්ම අල්ලාහ්ට ස්තුතිවන්ත වෙනවා. අල්හම්දුලිල්ලාහ් මේ වගේ අවස්ථාවක් නැවතත් උදා කරලා දීම සම්බන්ධව, ඒ වගේම IQ Labs එකේ ඔඩියන්ස්ලා, ඒ වගේම ආචාර්ය ෆාදිල් ඉක්බල් මහත්මයා මෙන්න මේ විදිහට ඔබ සියලු දෙනාටම ඉස්සෙල්ලාම වගේ ස්තුතියත් එක්කම ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මෙම වැඩසටහනට. අල්ලාහ්ගෙන් අපි ප්‍රාර්ථනා කරනවා මේ වැඩසටහන ප්‍රයෝජනවත් වැඩසටහනක් හැටියට පත් කරලා දෙන්න කියලා. ආමීන් ආමීන්. දැන් ෂේක් මට කියන්න ඕනේ මගේ ඔඩියන්ස් එකේ ගොඩක් ඉන්නේ මේ අධ්‍යාපනය පස්සේ යන ළමයි. ඒ කියන්නේ මේක ඉස්කෝලේ ළමයි වෙන්න පුළුවන්, ස්ටුඩන්ට්ස් වෙන්න පුළුවන්, කැම්පස් යන ළමයි වෙන්න පුළුවන්, ප්‍රොෆෙෂනල්ස්ලා වෙන්න පුළුවන්. රස්සාවක් කරන ගමන් මේ ඒගොල්ලන්ට ඩ්‍රීම්ස් තියෙනවා, ඒගොල්ලන්ට ගෝල්ස් තියෙනවා. ඉතින් අපි ඒගොල්ලන්ට අවශ්‍ය වෙන විදිහේ, ඒගොල්ලන්ට යූස්ෆුල් වෙන විදිහේ වීඩියෝ එකක් කරන්න තමයි මට අවශ්‍ය වෙන්නේ. දැන් ෂේක් මුස්ලිම් අපේ ඉගැන්වීමක් තමයි අපිට අරමුණක් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපේ අරමුණ තමයි අල්ලාහට නැමදීම. දැන් වෙන කෙනෙක් දැක්කම හිතෙන්න පුළුවන් අපේ අරමුණ නැමදීම කියන්නේ ඒ කියන්නේ පල්ලියට වෙලා ඉන්න එකද, නැත්නම් හැමදාම රස්සාවක් නොකර පවුලක් ගෙයක් හදන්න නැතුව මේ දිගටම නිකන් තපස් ජීවිතයක් ගත කරන්නද ඉස්ලාම් කියන්නේ? මොකද්ද මේ අරමුණ? කොහොමද ඒක අපේ ටැලන්ට්ස් එක්ක අපි කනෙක්ට් කරන්නේ ෂේක්? හරි. හොඳ ප්‍රශ්නයක්. ඊට කලින් මම පොඩි පැහැදිලි කිරීමක් දෙන්න. ඉස්ලාම් ආගම කිසිම අවස්ථාවක අන්තවාදයට ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ එක්තරා අවස්ථාවක් නබිතුමාණන්ගේ ගෙදරට ඇවිල්ලා නබිතුමා ගැන අහනවා. ඒ වෙලාවේ නබිතුමාගේ බිරිඳ මොනවද කියන්නේ?
නබිතුමාගේ ජීවිතය ගැන කියනකොට එක්කෙනෙක් හිතනවා කියනවා මම මීට පස්සේ හැමදාම නෝම්බි ඇල්ලනවා කියලා. හරි? එතකොට අනිත් එක්කෙනා කියනවා මම ඊට පස්සේ විවාහ වෙන්නේ නෙවෙයි කියලා. අනිත් එක්කෙනා කියනවා මම ඊට පස්සේ රාත්‍රී කාලීන සලාතයන් ඉටු කරනවා රැයට දාගන්නේ නැහැ කියලා. දැන් මේ සිදුවීම සිද්ධ වුණාට පස්සේ මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ පැමිණීම සිද්ධ වෙනවා නිවසට. එතුමාණන්ගේ බිරිඳ මම හිතන ආයිෂා තුමිය වෙන්න ඕනේ මේ පිළිබඳව සැලකරනවා. මෙහෙම මේ තුන්දෙනා ඔබතුමා ගැන අහලා ඔබතුමා කරන ඒ අල්ලාහ්ත් එක්ක තියෙන සම්බන්ධය දැනගත්තට පස්සේ මෙහෙම කතාවක් කියලා ගියාට පස්සේ නබිතුමා ඒ තුන්දෙනාම අඬ ගන්නවා. අඬ ගහලා කියනවා අන්තවාදයක් කරා යන්න හොඳ නැහැ. හරි? පළවෙනි එක විවාහ නොවි ජීවත් වෙන්න බෑ. මාත් විවාහ වෙලා ඉන්නේ ඕගොල්ලොත් විවාහ වෙන්න. එතකොට එතනින්ම අර තපස් ජීවිතය කියන එක ඉස්ලාම් ආගම නැති කරනවා. හරි? ඉස්ලාම් ආගමේ තපස් ජීවිතයට ඉඩක් නැහැ. ඊළඟ එක තමයි නෝම්බි හැමදාම අල්ලන්න බෑ. ජීවිත කාලයටම නෝම්බි අල්ලන්න බෑ. මම නෝම්බි අල්ලන වෙලාවන් තියෙන උපවාසයේ දීලන වෙලාවන් තියෙන නේල දවස් තියෙනවා. ඒ වගේ මේකේ වැලකිලා ඉන්න දවස් තියෙනවා. හරි? ඊළඟ එක තමයි රාත්‍රී කාලීන සලාත්. හැමදාම රාත්‍රී කාලයේ සලාතෙන් ඉටු කරන්න බෑ. ඒ කියොත් ඔබේ ශරීරයටත් ලබා දී ඒ ශරීරයට සමාන අයිතිවාසිකම් තියෙනවා. ඔබ ලබා දිය යුතුකම් තියෙන ශරීරයට හක් එකක් තියෙනවා. එතකොට ඉස්සෙල්ලාම නබිතුමා මේ අන්තවාදේ කඩලා දානවා. එක්තරා අන්තයකට එල්බගෙන ඉන්න එපා. මධ්‍යස්ථව ඉන්න. තපස් ජීවිතය ගත කරන්න බෑ. රැට ඇහැරිලා ඉන්න බෑ. निराहाරව ඉන්න බෑ. බලන්න. තපස් ජීවිතේ බෑ. නිදි වරාගෙන ඉන්න බෑ. බඩගින්න ඉන්න බෑ. හරිද? ඉස්ලාම් ආගම මේකෙන් කියන්නේ තනිකර තමන්ගේ ජීවිතය අල්ලාහ් වෙනුවෙන් කැපකිරීම විතරක් නෙමෙයි ඉස්ලාම්. හොඳ පවුලක් බිහි කරන්න. කසාද බැඳීම තුලින් විවාහ වීම තුලින් පවුලක් බිහි කරන්න. ඒ වගේම තමන්ගේ ශරීරය නිරෝගීව පවත්වාගෙන යන්න නම් නිින්දක් අවශ්‍යයි ශරීරේ. ඒකත් පිනක් නේද? ඒකත් පිනක් නේ. ඒක පිනක්. ඒ වගේම නිරෝගීකම නොකානොබී ඉන්න එක විතරක්ම නෙමෙයි අල්ලාහ් බලාපොරොත්තු වෙන්නේ. කිසිම අවස්ථාවක ඉස්ලාමයේ උගන්වන අපිට ලා ලරර වලා ලිරා. තව කෙනෙකුට හිංසාවක් කරන්නත් බෑ. තමන්ට හිංසාවක් පමුණවා ගන්නත් බෑ. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. අනිත් එක යම් පුද්ගලයෙක් පල්ලියට වෙලා නිකන් අපේ භාෂාවෙන් කියනවා නම් බණක් භාවනාවක් කරගෙන ඉන්නවා කියන එක විතරක් නෙමෙයි ඉස්ලාම. එයා පස් වේල නැමදගෙන පල්ලේ ඇතුළට වෙලා කිසි කෙනෙකුට කිරිහැරයක් නොකර එයා ජීවත් වෙනවා නෑ. එහෙම ඉස්ලාම එහෙම දෙයක් දේශනා කරන්නේ නෑ. ඔබ හොඳ ප්‍රොඩක්ට් එකක් වෙන්න නම් පළවෙනි දේ තමයි යමුරුන බිල් මඅරූෆ් වයන් හවුන අනිල් මුන්කර්. අයහපතින් මිනිසුන්ව වළක්වන්න ඕනේ. යහපත කරා මිනිසුන් ආරාධනා කරන්න ඕනේ. ඒ කියන්නේ Tamanගේ ඉස්සරහා යම් වැරද්දක් සිද්ධ වෙනවා නම් ඒ අසාධාරණයට එරෙහිව නැගී සිටීමක් ඒ වෙනුවෙන් හඬ දීමක් යම් පුද්ගලයෙක් Tamanගේ ඇස් ඉදිරිපිට අසාධාරණයට ලක් වෙනවා නම් එයාව ආරක්ෂා කරන එක. තව හදීස් එකක් තියෙනවා මම ඒකේ තේරුම මම ඔයගොල්ලන්ට කියන්න. කොහොමද කියලා කිව්වොත් Tamanගේ ඒ කියන්නේ මහා අපරාධය මොකද්ද කියලා කිව්වොත් අසාධාරණයක් සිද්ධ වෙනකොටත් කටවහගෙන ඉන්න එක. එතන බලන්න සමාජයේ වෙනුවෙන් හඬ නගන්න ඉස්ලාම් ආගම කොච්චර ලස්සනට අපිට උගන්වනවද කියලා. එතකොට පල්ලියක් ඇතුලේ ඉඳගෙන Tamanගේ ජීවිතේ කැප කරන එක මේ කුරාන් කියවගෙන ඉන්න එකට නෝම්බි අල්ලගෙන ඉන්න එක එහෙම එකක් ඉස්ලාම් ආගම තුළ ඒක විතරයි මිනිස්සෙගේ ජීවිතේ කියන එක උගන්වන්නේ නැහැ. කලින් කිව්වා තපස් ජීවිතයක් ඉස්ලාම් ආගමේ. එතනින් එහාට ගිය සමාජයේ වෙනුවෙන් කරන්න ඕන ක්‍රියාකාරකම් තියෙනවා. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට කියනවා ඛෛරුන් nas man yanfa'uhum linnas. මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා කවුද කියලා කිව්වොත් තව කෙනෙකුට ප්‍රයෝජනවත් කියලා. හරි? දැන් මගෙන් යම් මිනිසෙකුට යම් කණ්ඩායමකට ප්‍රයෝජනයක් නැත්තම් මම ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්නේ නැහැ. එතකොට මගෙන් තව කෙනෙකුට යම් දෙයක් වෙන්න ඕනේ. යහපත් ක්‍රියාවක් වෙන්න ඕනේ. මම දුප්පතුන්ට උදව් කරනවා නම් එහෙමත් නැත්තම් මම උගන්නන පුද්ගලයෙක් නම් බලන්න දරුවන්ට එහෙම නැත්නම් සමාජය අර කියනවානේ
වෛද්‍යවරයෙකුට වැරදුනොත් ඒ වැරද්ද විහිදන් වෙනවා. නීතිඥවරයෙකුට වැරදුනොත් ඒ වැරද්ද සිරගත වෙනවා. ඒ වගේම ගුරුවරයෙකුට වැරදුනොත් ඒ වැරද්ද සමාජගත වෙනවා. හරි. එතකොට සමාජ වගකීමක් ගුරුවරයෙක් කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. දැන් දානපතියෝ අහලා ඇතිනේ. දැන් මිනිස්සුන්ට දානපතියෝ කියලා කියනකොට ඔළුවට ඒ සිහියට එන්නේ සල්ලි වලින් දන් දෙන කට්ටිය. ඊට වඩා ලොකු දානපතියෙක් ඉන්නවා. එයා තමයි දැනුම ලබා දෙන්නේ. කිසිම ගුරු මුෂ්ටියකින් තොරව තමන්ගේ ශිෂ්‍යයින් තමන්ව පහු කරගෙන යන්න ඕනේ කියලා. තේරෙනවද? දැන් මේ සමහර අවස්ථාවන් වල පොහොසතුන් කැමති නෑ තමන්ගේ තරඟකාරී පුද්ගලයා තමන්ට වඩා දියුණු වෙනවා. නමුත් තමන්ගේ පාරිභෝගිකයින්, ඒ කියන්නේ තමන්ගේ දරුවන්, තමන්ගේ ශිෂ්‍යයින් තමන්ව පහු කරගෙන යන්න ඕනේ කියලා හිතන එකම උදවිය තමයි මේ ගුරුවරුන් කියන උදවිය. එතකොට මේ ගුරුවරයෙකු සමාජයට කරන සේවාව කොයිතරම් විශිෂ්ට සේවාවක්. යම් පුද්ගලයින්ට යම් ක්‍රියාවන් යහපත් දේව දැන් ගෙවල් දොරවල් හදලා දෙන එක, යාන වාහන වෙන්න පුළුවන්, පාරවල් හදලා දෙනවා. මෙන්න මේ විදිහට සමාජශීලී පුද්ගලෙක් හැටියට යම් පුද්ගලෙක් පත් වෙන්න ඕනේ. මේක පළවෙනි එක. ඊළඟ එක තමන්වත් ආධ්‍යාත්මික පැත්තෙන් වර්ධනය කරගන්න ඕනේ. එතකොට තමයි මේ ආධ්‍යාත්මික සුවය අපිට ලබා ගන්න පුළුවන්. තව එකක් තියෙනවා පරිසරය කියන එක. ඉස්ලාම් ආගම මම කලින් කිව්වාගේ පල්ලියට වෙලා ඒක උගන්වන්නේ නැහැ. හරි? මොනවද කියලා කිව්වොත් අල්ලාහ් සුබ්හානහු වතාලා උතුම් කුරානයේ සඳහන් කරන මේ මනුෂ්‍ය වර්ගයාව අපි මේ ලෝකයට යවලා තියෙන්නේ නියෝජිතයින් හැටියට. මේ පොළවේ මහ පොළවේ නියෝජිතයා තමයි මනුස්සයා. එතකොට මෙයාගේ වගකීම මොකද්ද? ශාස්ත්‍රීයකරණ එක. මහ පොළව ශාස්ත්‍රීයකරණ එක. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුගමනන්ගේ ප්‍රකාශයක් තියෙනවා. දැන් ලෝකේ විනාශ වීගෙන එනවා කියලා ඔයා දකිනවා. ඔයාගේ අතේ පැලයක් තියෙනවා. ඒ පැලේ හිටවලා නැගිටින්න. බලන්න පරිසරයට ලබා දෙන මුන්තන. ඒ වගේම කියනවා ඕගොල්ලෝ යම් පැලයක් හිටවනවා. ඒ පැලේ හිටවුවට පස්සේ ඒක ගහක් විදිහට හැදිලා දැන් ඒකේ පළතුරු කුරුල්ලෝ කනවා. එහෙම නැත්නම් මිනිස්සු හොරකම් කරගෙන යනවා. මේ හැම දෙයක්ම දානයක් කියලා මොහොමතුමාලා නොගන්නවා. එතකොට මම හිතන්න හොඳ නැහැ මම මැරණයින් පස්සේ මට තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා මේ ගහෙන්. පළවෙනි එකක් තමයි අපි යම් යහපත් ක්‍රියාවක් මේ ලෝකේ කරලා යන්න ඕනේ. අපි මිනිවල කරා හඹාගෙන ඉන්න පින්නේ මෙව්වා. හරිද? ඒක සදාතනික දාණයෙන් ලිං පොකුණු මෙන්න මේ වගේ මේ ගස් කොළන් හදන එක තාමත් වැදගත් ක්‍රියාවක් හැටියට මහා පොළව ශාස්ත්‍රීයකරණ එක. තව උදාහරණයක් මම කියන්න ඉස්ලාමයේ නීතිය කොහොමද කියලා කිව්වොත් දැන් මුඩුබිමක් තියනවා කියලා කියමු. මුඩුබිමක් කිසිම කෙනෙක් කිසිම දෙයක් වවන්නේ කරන්නේ නැහැ. හරි? යම් පුද්ගලෙක් මේ මුඩුබිම එහෙමත් නැත්තම් નિසරු බිම සාරවත් කරා නම් ඉස්ලාමයේ නීතිය ඒ සාරවත් කරපු මේ භූමිය සම්පූර්ණයෙන්ම අර සාරවත් කරපු පුද්ගලයාට අයිති කියලා. මහ පොළව නිකන් කාන්තාරයක් වගේ තියනවට වඩා ඉස්ලාම් කියනවා ඒක සාරවත් කරන්න. එහෙම සාරවත් කළොත් ඉස්ලාමයේ නීතියට අනුකූලව ඒ පොළව ඒ ඉඩම් කැලල ඒක සාරවත් කරපු පුද්ගලයාට යන්න ඕනේ කියලා ඉස්ලාම් උගන්වනවා. බලන්න. ඒක එහෙම මම හිතන්නේ අපේ රටේ නීතියත් එහෙම තියනවා කියලා ඉඩම් ලබා ගන්න. ඒක හරි. පල්ලියට සීමා නොවුණු තමන්ගේ ජීවිතය සමාජය කරා ඒ වගේම අනෙකුත් මිනිස්සුන් කරා අරගෙන යන්න කියනවා. ඊළඟ එක වැදගත්ම දේ තමයි සහෝදර ඉලක්කය. එතකොට මුහම්මද් තුමාගේ ප්‍රකාශයක් තියෙනවා ඔයාලගේ ඉලක්කයට හරියට යන්න. ඉහරිස් අලා මා යන්ෆඋක. ඒ කියන්නේ ඔයාට ප්‍රයෝජනවත් වෙන දේවල් වල ඔයා උත්සාහ කරන්න. යම් දෙයකින් තමන්ට ප්‍රයෝජනයක් තියෙනවා මේකෙන් හොඳට මට හම්බ කරන්න පුළුවන්. මේකෙන් මට හොඳට අධ්‍යාපනය ලබන්න පුළුවන්. මේක කරා නම් මට සුපිරියටම දියුණු වෙන්න පුළුවන් කියලා යම් මොකක් හරි ශේස්ත්‍රයක් ක්ලික් වුණොත් අපිට අපේ භාෂාවෙන් ක්ලික් වුණොත් අන්න ඒකේ ඔයගොල්ලෝ උත්සාහ කරන්න. වස්තයින් බිල්ලා.
අල්ලාහ්ගෙන් උපකාරය පතන්න. අල්ලාහ් දෙවිඳුනි මට මේ වෙනුවෙන් උදව් කරන්න, උපකාර කරන්න, ශක්තිය ලබා දෙන්න, නිරෝගීකම ලබා දෙන්න කියලා මොකද කරන්න ඕනේ? මේක නොකඩවා කරන්න වලා තාජස්. හැබැයි ඔතන හරි වැරදිලා ලොස්ට් එකක් වුණාම එහෙමත් නැත්නම් මානසික කඩා වැටුණු වෙලාවට අන්න ඒ ගේම අතාරින්න එපා. අතාරින්න නැතුව නොකඩවා මේකේ නීලෙන්න. මෙන්න මේ ගමන මෙහෙම ගියොත් තමයි ඔයාට ඒක සාර්ථක කරගන්න පුළුවන්. දෙමළෙන් කියනවා සෑම ජයග්‍රහණයක්ම කියලා කියන්නේ ලබා ගැනීමක්. ඔබ ගන්නා වූ හිමි කර ගන්නා වූ ජයග්‍රහණය කියලා කියන්නේ ලබා ගැනීම. හැබැයි සෑම පරාජයක්ම ඉගෙන ගැනීමක්. ඔබ පරාජයට පත් වෙන සෑම අවස්ථාවකම ඔයා යම් දෙයක් ඉගෙන ගන්නවා මම ඊට පස්සේ මේ වැරද්ද කරන්න හොඳ නැහැ කියලා. මේ ලෝකේ දියුණුවේ වැරදිලා වැටිලා නැගිට කට්ටිය නෙමෙයිද? නිවාරයෙන්. ඒ නිසා ජීවිතේ අපිට මේ ගමන යන්න නම් හොඳ අදිෂ්ඨානයක්, හොඳ චේතනාවක්, උත්සාහයක්, නොපසුබටු වීරයක් අපිට තියෙන්න ඕනේ. එතකොට ඉස්ලාම් කියලා කියන්නේ පල්ලියට සීමා වුණු ආගමක් නෙමෙයි, සමාජයට, තමන්ට, ඒ වගේම අන් අයට ප්‍රයෝජනයක් ලබා දෙන්න හැටියට ඉස්ලාම් අපිට උගන්වනවා. බොහොම සුදු ෂේක් ඒ පැහැදිලි කිරීමට. ෂේක් මට ප්‍රශ්නයක් අහන්න ඕනේ. අපි කොහොමද අපේ අරමුණ සොයාගන්නේ? ඒ කියන්නේ කොහොමද අපි දන්නේ මම මේක තමයි කරන්න ඕනේ, මම මේකට තමයි දක්ෂ? මොනවද ඉස්ලාම දහම තුල ඒකට ඒක සම්බන්ධයෙන් තියෙන ඉගැන්වීම්? ඒ කියන්නේ අපි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවිතය බැලුවාම එයා ව්‍යාපාරිකයෙක්, එයා එන්ඩේරෙක්, ඒ වගේම ස්වාමි පුරුෂයෙක්, මේ සෙන්පතියෙක්, පාලකයෙක්, විනිසුරුවෙක්, ගොඩාක් රෝල්ස් එයාට මේ කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට පළවෙනි එක තමයි මේ මිනිස්සු කියනනේ මට වෙලාවක් නැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. සිරාටනේ. හරිද? මම හරිම බිසි මට වෙලාව නැහැ කියලා කියන කට්ටිය Facebook එකට නෑවිත් ඉන්නවා. එකට නෑවිත් ඉන්නවා. හරි. එතකොට පළවෙනි එක අපි වෙලාව මැනේජ් කරගන්න ඕනේ. ඒක පළවෙනි එක. ඊළඟ එක ඔයා ප්‍රශ්න විශේෂයෙන්ම ශිෂ්‍යයින් ඔඩියන්ස්ලා හැටියට ඉන්නේ මේ කියන්න කැමති මොකක් කට්ටිය තමන්ගේ අරමුණ පිටිපස්සේ යන්නේ නැහැ. තමන්ගේ යාළුවාගේ අරමුණ පිටිපස්සේ තමයි යන්නේ. තමන්ගේ යාළුවා A level එකට කොමර්ස් තෝරගත්තු හින්දා තමන් කොමර්ස් තෝරගන්න. තමන්ගේ යාළුවා A level එකට සයන්ස් තෝරගත්තු හින්දා මෙයා සයන්ස් තෝරගන්නවා. අතරමැද ගිහිල්ලා අනාගන්න. හරි? තමන්ගේ ඉලක්කය මොකක්ද කියලා කිව්වොත් ඉහරිස් අලා මා යන්ෆഉ. නබිතුමා කියනවා ඔයාට ප්‍රයෝජනවත් වෙන දේවල් වලින් ඔයා උත්සාහ කරන්න. හැම පුද්ගලයෙකුටම ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ. මට පුළුවන් ද ડોක්ටර් කෙනෙක් වෙන්න? මට බෑ. මට ආසාවක් තිබුණා මගේ හදවතේ කවදාරි දවසක ඉස්ලාමීය විද්වතෙක් වෙන්න ඕනේ කියලා. අන්නේ ඒ හින්දා මේව මගේ ආසාව තිබුණ හින්දා මගේ දෙමව්පියන් මට බෑන්නේ නැහැ. ඉගෙන ගනි කියලා. දැන් මේ ඉලක්ක නැති වෙන ප්‍රධානතම හේතුව මෙහෙමයි. දැන් පුතාට ආසාවක් තියෙනවා මැත්ස් කරන්න. තාත්තට ආසාවක් තියෙනවා පුතා සයන්ස් කරන්න. හරි. දැන් මෙතනදී පුතාගේ පාඩුවේ පුතාව යන්න දීලා තිබුණා නම් අම්මා තාත්තා බනින්න ඕනේ නෑ පුතේ පාඩම් කරපන් කියලා. ඇයි? පුතාට ආසාව තියෙනවා මේ ගමන යන්න ඕනේ. අනේ හිනා නොකානෝබී හරි මේ ගමන යනවා පාඩම් කරන. හැබැයි තාත්තගේ අම්මගේ කීමට යම් පුද්ගලයෙක් ડોක්ටර් කෙනෙක් හරි එහෙම නැත්නම් සයන්ටිස්ට් කෙනෙක් වෙන්න හරි එහෙම නැත්නම් ඉන්ජිනේර් කෙනෙක් වෙන්න නම් එතන පොඩි ඒ කියන්නේ අතලොස්සක් වෙන්න පුළුවන්. නමුත් කැමැත්තෙන් යන කට්ටිය නෙමෙයි. උගා කට්ටිය කියන මම මේක ඉගෙන ගන්න කැමති නෑ. දෙමව්පියන් කියන හින්දා තමයි ඉගෙන ගන්න කියලා. එක එක පුද්ගලයාට එක එක ආශාවන් තියෙන පොඩ්ඩක් හිතලා බලන්න මේ වීඩියෝ පටේ නරඹන ඕගොල්ලෝ ඔයාට තියෙන ආසාව මොකක්ද? සමහර විට ඔයා BA කරලා ඇති. හැබැයි ගොවිතැනට පුදුම ආසාවක් ඔයාට තියෙනවා. හරි? ඔයා MA ඉවර කරලා ඇති. සත්ත්ව පාලනයට ඔයා කැමති ඇති. හරි? එහෙමත් නැත්නම් ඔයා යම් ශාස්ත්‍රයක ඉන්නවා. නමුත්
මේ මොකද්ද මේසන් පාස් කෙනෙක් ඉහළට ගෙවල් දොරවල් හදන්න. එහෙමත් නැත්නම් වඩු වැඩ වලට ඔයා සෑහෙන දක්ෂ ඇති. ඔයාගේ අධ්‍යාපනයෙන් එහා ගිය ආසාවක් ඔයාගේ හදවතේ ගැඹුරින් තියෙනවා. මං ආසයි මේක කරන්න. ඒක ලැයිස්තු ගත කරන්න. මං ඔයා ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. ඔයා සයන්ස් කරන ළමයෙක් වෙන්න පුළුවන්. මැත්ස් කරන ළමයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හදවතේ එක්තරා ආශාවක් තියෙනවා. මම මෙහෙම වෙන්න ඕනේ කියලා. අන්නේ ඒ ආශාව තමයි ඔයාගේ. අන්නේ ඒ ආශාව පිටිපස්සේ ගිය කට්ටිය තමයි අද සෑහෙන දුරට තමන්ගේ ජීවිතේ සාර්ථක කරගත්තු කට්ටිය. තේරෙනවද? මෙන්න මෙහෙම ලයිස්තු ගත කරන්න තමන්ගේ අරමුණ තමන්ට එතකොට හොයාගන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි අද සමාජයේ හැමෝම වෛද්‍යවරු උනේ නැත්තේ. ඇයි? එයාට කියලා ආශාවක් තියෙන තමන් වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියන ඉන්නේ ඒ ළමයා ලොකු ගේමක් ගන්නවා. තමන් ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕනේ කියන එක එයාගේ හදවතේ සහජයෙන්ම තියෙන දෙයක් නේ. ලොකු ගේමක් ගන්නවා. ගොවියෙක් වෙන්න ඕනේ කියන ළමයා තමන් මොනවා කරත් ගොවිතැනට තමයි තමන් කැමති. බලන්නකෝ ඒ ගොවිතැනේ එයාට තියෙන ඒ උද්වේගයේ ආශාව. මෙන්න මේ විදිහට ඔයා සමාජයේ කොයි වගේ සමහර ළමයි ඉන්නවා මම කොහොම හරි බිස්නස්මන් කෙනෙක් වෙන්න ඕන. එහෙමත් නැත්නම් මැණික් වලට එන මැණික් බිස්නස් කරන්න හරි ආසයි. ඔයා ඉගෙන ගන්න. ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්න. දෙමව්පියන්ට පහදන්න. අම්මේ තාත්තේ මම මේ ෆීල්ඩ් එකට තමයි මම කැමති. මම උගන්වන්න කැමති. සමහර ළමයි ඉන්නවා ඉගෙන ගන්න කැමති නැහැ. නමුත් මේ දෙමව්පියන්ගේ කරදරේට එයා ඉගෙන ගන්න. එහෙම නැත්නම් ඔයා කැමති නම් ඇත්තම മന്ത്രി කෙනෙක් වෙන්න ඒ වෙනින් වෙහෙසෙන්න. ඔයාට පාර්ලිමේන්තුවට යන්න ඕන නම් ඒ වෙනින් වෙහෙසෙන්න. ඔය ආශාව නිකන් ආවේ නෑ. ඔයාගේ හදවත ඇතුලේ තියෙන එකක්, කැක්කෑරෙන එකක්. ඒකේ පිටිපස්සේ ඔයා දුවන. ඒක තමයි ඉස්ලාම අපිට කියන්නේ. ඉහ්රස් අලා මයන් ෆෝ. ඔයාට ප්‍රයෝජනය යම් දෙයක් මේකෙන් කරගන්න පුළුවන් කියලා ඔයා හිතනවා නම් ඒකේ පිටිපස්සේ ඔයා දුවන්න. අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්න. අතරමැද මොකක් හරි දෙයක් වුණා කියලා ඔයා කඩා වැටෙන්න එපා මානසිකව. ගේමත් හරින්න එපා. යන්න. සමහර අවස්ථාවන් වල ඔයා දැකලා ඇති බ්‍රදර් තාත්තලා හෙන්න උගත් කට්ටිය පුතා සමහර වෙලාවට O level වත් පාස් නැතුව ඇති. නමුත් එයාගේ වෙන පැත්තකින් එයා සෑහෙන දුරට දියුණු වෙනවා. දෙමෝපියන් නොසිතූ පැත්තකින්. අනේ එයාගේ අර හදවතේ තිබුණ ඒ ආසාව. ඒක තමයි අරමුණ. ඉතලා ගෝල් එක හදන්න ඕනේ. ඉතලාම Tamanගේ ආශාව මොකද්ද කියන එක ළමයි හිතන්න. එතකොට තමයි Taman විද්‍යාඥයෙක් වෙනවද, ડોක්ටර් කෙනෙක් වෙනවද, ටීචර් කෙනෙක් වෙනවද, ඉංජිනේර් කෙනෙක් වෙනවද, ලෝයර් කෙනෙක් වෙනවද, YouTuber කෙනෙක් වෙනවද? අන්න ළමයිගේ ආශාව. ඇත්තමයි. දැන් සමහර ළමයි ඉන්න පොඩි කාලෙම YouTubers-ලා වෙලා ඉන්නවා. එයා ඒ වෙනුවෙන් ආශාව තිබ්බොත් එයාම අපි පිටිපස්සෙන් එලවන්න ඕනේ නේ. හරිද වැරදිද? ඇත්ත. එයා කවදා හරි දවසක ලොකු YouTuber කෙනෙක් හැටියට පත් වෙයි මුළු ලෝකෙම දැනගත්තු කෙනෙක් හැටියට. ඇතරශයෙක් මේ ඉස්ලාම් වල අර කිසිම මේ ආසාවකට තහනමක් දාලා නැහැ. ඒක කරන්න ඕන විදිය සහ රාමුව තමයි ඉස්ලාම් පෙන්වන්නේ නේද ෂේක්? ඒ කියන්නේ ඔයාට ව්‍යාපාරිකයෙක් වෙන්න අවශ්‍යයි නම් වෙන්න. හැබැයි අර එතිකල් වෙන්න ඕනේ, අවංක වෙන්න ඕනේ නේද? විශ්වාසවන්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ පාරිභෝගිකයන්ට වංචා කරන්න බෑ. අන්න ඒ රාමුව තුල සාර්ථක වෙන්න ඕනේ නේද? නැත්නම් ගොඩාක් විට අපේ අයට අමතක වෙන්නේ අර අරමුණට ආවා ඊට පස්සේ අර සල්ලි වලට තියෙන කෑදරකම හින්දා අර පටන් ගත්ත මුල අමතක වෙලා පිරිහීම පටන් ගන්නවා නේද ෂේක්? අනිවාර්යයෙන්. දැන් මේක ආචාර ධර්ම කියලා කියන්නේ මාර්ම දෙයක්. ඒ කියන්නේ අපේ ආගම් විවිධ වුණාට කර්මය කියන එක හැමෝටම පොදුයි. හරිද? දැන් මම හිතන්න ඕනේ සමහර අවස්ථාවන් වල හැමෝම ඒ කියන්නේ අපි විශ්වාස කරනවා අපි කරන ක්‍රියාවන් වලට කුලිය අල්ලාහ් නැවත ලබා දෙනවා.
යහපත් දෙයක් කළොත් යහපත් කුලියක් ලැබෙවි. අයහපත් දෙයක් කළොත් ඒකට විපාකයක් ගෙවන්න සිද්ධ වෙනවා. දැන් අපි හිතන්න ඕනේ අපි කරන ක්‍රියාව. අපි ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒකේ මානුෂීයත්වයේ තියෙන්න ඕනේ. පොරෙන් මිනිස්සුන්ට ජරා වැඩ කරලා දිනු වෙන එකේ වැඩක් නැහැ. හරි මිනිස්සුන්ව රවට්ටලා මිනිස්සුන් දැන් හොඳ ඉංජිනේර් කෙනෙක් බාල බඩු දාලා ගෙවල් දොරවල් හදලා දෙනවා නම් ඒකේ වැඩක් නැහැ. ඒක හිතන්න ඕනේ කොහොමද දන්නවද? මිනිස්සුන්ව රවට්ටලාම සමහර කට්ටිය දිනු වෙලා තියෙනවා. හරි හැබැයි ඒ දියුණුව දීර්ඝ කාලීන නෑ. අතරමැද කඩා වැටෙනවා. අපි අවංකව මිනිස්සුන්ට කිසිම වංචාවක් නොකර හරි ඉස්ලාමයේ උගන්වන ආකාරය වගේම අනිකුත් ආගම්වලත් උගන්වනවානේ. බොරු නොකිය වංචා නොකර අවංකව තව කෙනෙකුට හානියක් නොවන ක්‍රියාවන් වල මගේ බිස්නස් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ ඉන්ට්‍රස්ට් එක මගේ පැත්ත කොයි පැත්තටද මට ඉන්ට්‍රස්ට් එකක් තියෙන්නේ මේ පැත්ත. මෙහෙම කරනකොට අර මිනිස්සයාට මල්ලා දුන්නානේ. මට නොදී නේද? මිනිස්සුන්ව තාඩන පීඩන වලට ලක් කරලම යම් පුද්ගලයෙක් දියුණු වෙලා තියෙනවා. නමුත් ඒ දියුණුව කොච්චර කාලයකටද කියලා අපිට කියන්න බෑ. ඒක අනිවාර්යයෙන් කඩම් වැටෙනවා. එයාට මල්ලා දුන්නා නම් හැබැයි මට පොඩ්ඩක් නැගිටින්න අමාරුයි. මම මිනිස්සුන්ව තාඩන පීඩන වලට ලක් කරලා නැහැ. හැමදාම මිනිස්සුන්ගේ ආශිර්වාදය මට ලැබුණා. හැබැයි මිනිස්සුන්ගේ ශාපයට බිය වෙන්න ඕනේ. ඒක කොයි පැත්තෙන් කොහෙන් හැදිලෙනවද දන්න. මගේ ප්‍රොඩක්ට් එක දැන් උදාහරණයකට කියමුකෝ මම ගයක් හදලා දුන්නා ඉංජිනේර් කෙනෙක්. හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට මම දාලා තියෙන්නේ බාල බඩු කියන එක ඒ නිවැසියන් තේරුම් ගන්නවානේ. එතකොට ඒගොල්ලන්ගේ හදවත් එනවනේ යම් ශාපයක් දුකක්. අනේක අනිවාර්යෙන් අපි එළවනවා. අපේ ජීවිතේට ඒ විපාකයේ කණ්ඩ සිද්ධ වෙනවා. අපි මුණ දෙන්න සිද්ධ වෙනවා කියන ඉස්ලාම් තරයේ දේශනා කරනවා. ඒ වගේම යම් පුද්ගලයෙක්ට යහපතක් කරලා දීලා මේ බාසුන් නැහෙනා සුපිරි බාසුන් නැහැ කෙනෙක් ඉංජිනේර මහත්තයා නියමට මේ වැඩේ කරලා දෙනවා. හරි? ඒ මිනිසුන්ගේ හදවතින් එන ප්‍රාර්ථනාවක් ඒක. හරි? මේ ડોක්ටර් නම් නියමයි. එහෙම නැත්නම් ඒ ડોක්ටර් ළඟට ගියා නම් ගසා කනවා. මේ වගේ වචන අහන්න තු පුළුවන් තරම් අපි අවංකව වැඩ කළොත් සහෝදරයා ඒ මිනිසුන්ගේ ආශිර්වාදයක් එක්තරා හේතුවක් වෙනවා අපේ දියුණුවට. අනේ නිසා ethics ආචාර ධර්ම මෙවුවා හරිම වැදගත්. මේ තුලින් තමයි අපි අපිව බිහි කරගන්න ඕන මිසක් මට කෝටිපතියෙක් වෙන්න ඕනේ. අනේ නිසා අයිස් විකුණලා, ගංජා විකුණලා, කුඩු විකුණලා මම කෝටිපතියෙක් වුණා නම් හොඳට මතක තියාගන්න දෙමව්පියන් 10 දෙනෙකුගේ ශාපය ඔයාව එළවනවා කියන එක. ඒ ළමයින්ගේ Tamanගේ දරුවන්ගේ ජීවිතේ විනාශ කරපු ඒ ළමයිගේ ජීවිතේ නන්නත්තර කරපු ඒ පුද්ගලයා කවුද මේක විකුණපු පුද්ගලයා? අන්න එයා ඒ ශාපේ එළවනවා. ඒකට අපි බය වෙන්න ඕනේ. ධර්මානුකූලව ආගමානුකූලව අපේ ක්‍රියාවන් වල අපේ ඉලක්කයට අපිට යන්න පුළුවන් නම් අන්න එතනදී අපි ජය ගන්නවා. කිසිම කෙනෙකුට ඕක නවත්තන්න බෑ. තේරුණා නේද? අනිවාර්යයෙන්ම. ෂේක් ඉස්ලාම් දහම තුල නියත් නැත්නම් චේතනාව කියන එක හරිම වැදගත් දෙයක් නේද? ඒ කියන්නේ ඉන්ටෙන්ෂන්. අපිට ඉලක්ක තියෙන්න පුළුවන්, ගෝල්ස් තියෙන්න පුළුවන්. නමුත් අපි කුමක් උදෙසාද ඒක කරන්නේ? අන්නේ චේතනාව ඊට වඩා වැදගත් නේද? මොකද්ද ඉස්ලාම් දහම තුල මේක ගැන තියෙන ඉගැන්වීම? විශේෂයෙන්ම නියම් එන චේතනාව කියලා කියනකොට පළවෙනි හදීස් එක අපිට අහුවෙන්නේ කොහොමද කියලා කිව්වොත් නබිතුමාගේ දේශනාව හිජ්රත් සම්බන්ධව එතුමාන දේශනා කරනවා. කවුද හිජරත් කරන්නේ සංක්‍රමණය කරන්නේ අල්ලාහ් වෙනුවෙන් ඔහුගේ හිජරත් එක සංක්‍රමණය අල්ලාහ් වෙනුවෙන් තියේවි. මරණින් මතු දිවියේදී ඒකට අදාළ කුලිය ලැබෙවි. කවුද කාන්තාවක් විවාහ කර ගැනීමේ චේතනාවෙන් හිජරත් කරනවද සංක්‍රමණය කරනවද ඒකත් ඔහුට ලැබෙවි. නබිතුමාගේ හදීස් එක කොහොමද කියලා කිව්වොත් අල්ලාහ් දෙවිඳානු කියනවා අන ඉන්ද වන්නි අබදී බි. මේක ධනාත්මක චින්තනයකට ඉස්ලාම් උගන්වන දෙයක්. මගේ ගැත්තා මං ගැන කොහොමද හිතාගෙන ඉන්නේ අන්නේ ඒ විදිහට මං ඔහුත් එක්ක හැසිරෙනවා. මට අල්ලාහ් උදව් කරાવી
මට දිනු වෙන්න මග පෙන්වාවි. මගේ ඕනෑම අසාර්ථකයක් ඒ තත්ත්වයන් සාර්ථක කරලා දේවි කියලා අල්ලාහ් පිළිබඳ වූ ධනාත්මක චින්තනයකින් යම් පුද්ගලයෙක් වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම අල්ලාහ් ඔහුත් එක්ක ඒ විදිහටම ඉන්නවා. ඇයි? ඔහු අල්ලාහ් ගැන හිතාගෙන ඉන්නේ එහෙම. යම් පුද්ගලෙක් මිනිසුන්ගේ අසාර්ථකත්වයට ප්‍රධානතම හේතුව Tamanගේ මනස සහ නීයත් එක චේතනාව. මට මේක වෙන්නේ නැහැ. සමට මේ කොච්චර කරා සාර්ථකත්වයක් නැහැ. මට දියුණු වෙන්න බෑ. මෙන්න මේ හිතුවොත් මට අනිත් කට්ටියන්ට අල්ලා උදව් කරන මට උදව් කරන්නේ නැහැ. මේ වගේ හැඟීම් මේ නෙගටිව් thoughts මිනිස්සුෙකුට එන්න හොඳ නැහැ. තේරෙනවද? දැන් හොඳම උදාහරණය තමයි ඔයා ගුරුවරයෙක් වුණා ව්‍යාපාරිකයින් 5 දෙනෙක් එක්ක ඔයාගේ ජීවිතය ගත කරොත් බිස්නස්මැන්ලා 5 දෙනෙක් එක්ක ඔයා ඉන්නවා හැම වෙලේම ඔයාගේ ජීවිතය ඒගොල්ලොත් එක්ක තමයි දියෙන්නේ කණ්ඩ ගියත් බොණ්ඩ ගියත් ඔයා ටික දවසකින් ව්‍යාපාරිකයෙක් වෙන්න ඉඩ තියෙනවා ඇයි ඒගොල්ලොත් එක්කමනේ ඒගොල්ලන්ගේ thoughts නේ ඔයා කොහොමද ජීවිතේ ජය ගන්න ඕනේ එහෙම නැත්නම් ජීවිතේ ජයගත්තු පුද්ගලයන් එක්ක ඔයා හිටියොත් අනිවාර්යයෙන්ම ඔයාට ඒගොල්ලන්ගේ ඒ thoughts ඒගොල්ලෝ කතා කරන දේවල් ජීවිතේ කොහොමද ජයග්‍රහණය කරන්නේ හරිද අන්නේ ඒගොල්ලෝ විඳපු දුක කොච්චර අමාරුකම් තිබුණත් කකුල ගහලා නැගිටපු විදිය පිළිබඳ ඒගොල්ලෝ කතා කරනවා අන්නේ ඒ thoughts ඔයගොල්ලෝට එනවා ඒ සිතුවිලි ඔයගොල්ලෝට එනවා ඒ වගේම ජීවිතේ පෙරදුණු කට්ටියත් එක්ක ඔයා ඉඳලා බලන්නකෝ ඔයත් මානසික වෙනවා ඔයා මානසික වෙන්න ඒක හරියන්නේ නැහැ බං මේක හරියන්නේ නැහැ බං ඒ බිස්නස් එක හරි නෑ බං මේ බිස්නස් එක හරි නෑ බං කවදාවත් ජීවිතේ සතුටක් නෑ බං කියලා ඒ මිනිස්සයා හින්දා ඔයාගේ ජීවිතේ නිකම්ම කලකිරෙනවා ඉතින්ලා මේ වගේ පුද්ගලයෙක්ව ආශ්‍රය කරන එක නවත්තන්න තේරුණා නේද මේක මේ හදිසිය මේක සම්බන්ධයෙන් හදිසියක් තියෙනවා නේද ෂේක් ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ ආගම වෙන්නේ තම මිතුරන්ගේ ආගම නේද හදිසියක් තියෙනවා අල් මර්උ අලා දීනි ඛලීලි මම හිතන්නේ අරබි භාෂාවෙන් එහෙම තමයි එන්නේ එහෙම පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් මිනිස්සයා Tamanගේ මිතුරාගේ ආගමේ තමයි ඉන්නේ යම් පුද්ගලෙක් ඒක ආගමට විතරක්ම නෙමෙයි හැම දෙයකටම ඒ කියන්නේ මෙතන ආගම කියලා කියනකොට හැම දෙයකටම අපිට ගන්න පුළුවන් අනිවාර්යයෙන් කියන්නේ යාළුවෝ පස්සෙනා සිගරට් බොනවා නම් ඔයත් ඒක අනිවාර්යෙන් මේක කරනවා ඒක කරනවා එතකොට Taman තෝරගන්න ඕනේ දැන් මේ මොකද්ද මේ හොඳ සෙන්ට් විකුණන යාළුවෙක් එක්ක හිටියොත් අනිවාර්යයෙන් අපේ ශරීරයෙන් සෙන්ට් සුවඳක් තමයි එන්නේ. ඒ වගේම කම්මලක වැඩ කරන යාළුවෙක් එක්ක හිටියොත් අනිවාර්යයෙන්ම කම්මලේ එන ස්මෙල් එක තමයි ඒ ගන්ධය තමයි අපේ ශරීරයෙන් පිට වෙන්නේ. ඉස්සල්ලාම අපේ චේතනාව සාලේ යහපත් වෙන්න ඕන අපේ චේතනාව. හරි? ඒ වගේම අල්ලාහ් පිළිබඳ ওই විශ්වාසය අනිවාර්යයෙන්ම අල්ලාහ් මට උදව් කරાવી කියන ඒ විශ්වාසය අනිත් එක උත්සාහය. ෂේක් අපි සාමාන්‍යයෙන් දකින්න දෙයක් තමයි මිනිස්සු විපතට පත් වෙලා ඉන්නකොට එක්තරා පිරිසක් ඒගොල්ලන්ට උදව් කරන්නේ ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියාස් වල ෆොලෝවර්ස්ට පෙන්වන්න සහ යම්කිසි ප්‍රසිද්ධිය උදෙසා. තව පිරිසක් උදව් කරනවා අල්ලාහ් වෙනුවෙන් සහ අර උදව් කරන පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන්. දැන් මේ ක්‍රියාවන් දෙක සමාන වුණාට දෙගොල්ලන්ම උදව් කිරීමක් තමයි කරන්නේ. නමුත් මේ දෙගොල්ලන්ගේම චේතනාව වෙනස්නේ. එතකොට ඉස්ලාම් දහම තුල චේතනාවට මොන වගේ තැනක්ද දෙන්නේ? දැන් චේතනාව කියලා කියනකොට ඉස්ලාම් ආගමේ ප්‍රධානතම අංගයක් තමයි මේ චේතනාව කියලා කියන්නේ. චේතනාව පිරිසුදු නැත්තම් හැම ක්‍රියාවක්ම ඒ කියන්නේ පිළිගැනෙන්නේ නැහැ. හරි? දැන් මම කරන ක්‍රියාවන් වල චේතනාව අල්ලාහ් වෙනුවෙන්මයි තියෙන්න ඕනේ. තව කෙනෙක්ව ඕකට ගාව ගන්න බෑ. මූනිච්චාව කියන එක තියෙන්න හොඳ නැහැ. හොඳම උදාහරණය තමයි මම යම් පුද්ගලයෙකුට උදව් කරනකොට ඒ පුද්ගලයාගේ නැවත ස්තුතියවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක ඉස්ලාමයේ ඉගැන්වීම. කුරානයේ සඳහන් වෙනවා ඔගොල්ලෝ ස්තුතිය කියන වචනේවත් නැවත ලබා ගන්න එපා කියලා. ඒක මට මතක් වුණේ සූර බකරා එකේ තන්න කියනවා නේද මේ ඔයා උදව් කරපු කෙනාට ඔයා කරපු උදව්ව මතක් කරන්නවත් එපා කියලා. ඒක ඒ තරමට පවක්.
ඒ කියන්නේ අර අපි කරන උදව්ව ඒක අල්ලාහ් වෙනුවෙන් විතරයි දෙන්නේ. දැන් ඒකට හොඳ හදීස් එකක් තමයි සහෝදරයා මේ කියාම අපි මරණට පස්සේ අපි නැවත නැගිටවනවනේ. නැගිට්ටන් පස්සේ ඉස්සෙල්ලාම නිරේට යන 3 දෙනෙක් ඉන්නවා. ඒකේ එක්කෙනෙක් කුරානේ හොඳට කියවන්න පුළුවන් කෙනා. ඒකට හේතුවක් තියෙනවා. මිනිස්සුන්ගේ ප්‍රශංසාව බලාපොරොත්තු වෙන එයා ලස්සනට කියවනවා. හොඳ විද්වතෙක්. ඒ කියන්නේ මෞලවියෙකු. හරිද? හොඳ විද්වතෙක් එයා. මිනිස්සුන්ගේ ලාභ සත්කාර බලාපොරොත්තුවේ මිනිස්සුන්ගේ ප්‍රශංසා බලාපොරොත්තුවේ යම් පුද්ගලයෙක් එම ක්‍රියාවක නියලුණා නම් ඔහුව අල්ලාහ් සුබ්හානහු වතාලා නිරේට දානවා. එතකොට මම කරන හැම ක්‍රියාවක්ම අල්ලාහ් වෙනුවෙන් තියෙනවා. මම ප්‍රසිද්ධ වෙන්න ඕනේ. මිනිස්සු මට උදව් කරන්න ඕනේ. මෙන්න මේක ඇතුළට ආව කියලා කියන්නේ එතනින් ඔක්කොම ඉවරයි. ඊළඟ එක්කෙනා ෂහීද් කියලා කියනවා. Tamanගේ ජීවිතය අල්ලාහ් වෙනුවෙන් පූජා කරපු පුද්ගලයා. ඉස්ලාම් ආගමට අනුකූල ෂහීද් කෙනෙක් ඔහුගේ රුධිරේ මේ මහ පොළොවේ වැටෙන්න කලින් ඔහුගේ සෑම පාපයකටම අල්ලාහ් සුබ්හානහු වතාලා සමාව ලබා දෙනවා. එහෙම පුද්ගලයෙක් මිනිස්සුන්ගේ අර ප්‍රශංසා බලාපොරොත්තු මිනිස්සුම ෂහීද් කෙනෙක් හැටියට කියන්න ඕනේ. ඒ ප්‍රශංසා බලාපොරොත්තුවේ මරණයට පත් වෙලා තිබුණා නම් ඔහුත් නිරේට යනවා. තුන්වෙනි කෙනා තමයි ඒ කියන්නේ මේ දානපතිය. දානපතිය බලාපොරොත්තු වෙනවා මාව ලොකු දානපතියෙක් කියලා මුළු සමාජයෙම කියන්න ඕනේ ප්‍රශංසා කරන්න ඕනේ මේ උන්ට දන් දෙනවා කියලා. අන්නේ ඒ පරමාර්ථයේ උඩ යම් පුද්ගලයෙක් දන් දීලා තිබ්බනම් ඔහු විනිශ්චය දිනේ නැගිටවල අහන ඔයා මොනවද කරේ කියලා. මං දන් දුන්නේ යා අල්ලා. නෑ ඔයා මං වෙනුවෙන් නෙමෙයි දන් දුන්නේ. දැන් මේ තුන් දෙනාටම කියනවා ඕගොල්ලෝ කරපු ක්‍රියාවන් වලට අදාළ කුලිය මේ ලෝකෙම හම්බුණා. ඔයා ජීවිතේ පූජා කරා කියලා මිනිස්සු ඔයා ප්‍රශංසා කරා. ඔයා නියම විද්වතෙක් සුපිරි විද්වතෙක් කියලා මිනිස්සු ප්‍රශංසා කරා. ඔයා ලොකු දානපතියෙක් කියලා මිනිස්සු ප්‍රශංසා කරා. ඒක ඕගොල්ලන්ට මේ ලෝකේ ලැබිලා ඉවරයි. හැබැයි ඔයා මං වෙනුවෙන් කිසිම දෙයක්ම කරේ නෑනේ. ඔයාලට ස්වර්ගයට යන්න බෑ කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා මොවුන්ව නිරයට යවනවා. එතකොට මං කරන කුඩා ක්‍රියාවක් වුණා. මේ ක්‍රියාව මේ චේතනාව කෝටි ගණන් මම වියදම් කරන්න ඕනේ මිනිස්සු වෙනුවෙන්. මම රුපියල් 1000ක් වියදම් කරනවා කිසිම කෙනෙකුට දන්නේ නැතුව අල්ලාහ් වෙනුවෙන් මගේ චේතනාව. මගේ චේතනාව මොකද්ද? අල්ලාහ් වෙනුවෙන් තමයි මේ ක්‍රියාව තියෙන්නේ. මිනිස්සුන්ගේ ලාභ සත්කාර මිනිස්සුම ප්‍රශංසා කරන්න ඕනේ කියලාම කරන්නේ නැහැ. රුපියල් 1000යි මම වියදම් කරන්නේ. මෙතනදී ඒකට අදාළ පින මේකම ස්වර්ගයට යන්න උනත් හේතුවක් වෙන්න පුළුවන්. මම බලන්න දුරාචාරී නියලුණු කාන්තාවක් නබිතුමාගේ ප්‍රකාශයට අනුව දුරාචාරී නියලුණු කාන්තාවක් ස්වර්ගයට ගියේ ඇයි? බල්ලෙකුට වතුර දීපු හින්දානේ. ඕනේ. බලන්න එයාගේ චේතනාව. ඇත්තට මේ දුරාචාරය කියන්නේ මේ ගණිකාවක් නේද? ඔව් ගණිකා සේවී නියලුණු මිනිස්සෙයින්ට එයාව බලනකොට දුරාචාරයේ නියම කෙනෙක් වගේ හිතෙනවා. එයාව පහත් කරපු කෙනෙක් සමාජයේ එයාව පහත් කරා. ඉස්ලාම් ආගම අපිට උගන්වන්නේ යම් පුද්ගලයෙක් වැරද්දක් කරපුවාම ඒ පුද්ගලයාව පිළිකුල් කරන්න එපා. ඒ පුද්ගලයාගේ ඒ ක්‍රියාව පිළිකුල් කරන්න කියලා ඉස්ලාම් ආගම උගන්වනවානේ. අර කෝටි ගණන් වියදම් කරපු පුද්ගලයා මිනිසුන්ගේ ප්‍රශංසාව උදෙසා ඒ ක්‍රියාවන් වල නියුණා. ඔහු නිරේට ගියා. නමුත් අල්ලාහ් වෙනුවෙන් අර තිබහෙන් ඉන්න සුනකයෙකුට වතුර දීපු හින්දා මිනිස්සුන් ඉදිරියේ මිනිස්සු එයාව හිතපු විදිය දුරාචාරයේ නිලු කාන්තාවක් කියලා කැත ගතිගුණ තියෙන කාන්තාවක් කියලා හිතුවා. නමුත් එයා කරපු පොඩි ක්‍රියාවක් චේතනාව යහපත් චේතනාවක් අල්ලාහ් වෙනුවෙන් කරා. එයා ස්වර්ගයට ගියා. දැක්ක නේද? චේතනාව කියලා කියන්නේ ඉස්ලාම් ආගමට අනුකූලව සාමාන්‍ය දෙයක් නෙමෙයි. මේ චේතනාව නැත්තම් යම් පුද්ගලයෙකුගේ චේතනාව පිරිසුදු නැත්තම් ඔහු නිරේට යන්න ඉඩ තියෙනවා. මිනිස්සුන්ගේ යම් දෙයක් අපි බලාපොරොත්තු වීගෙන එයාගේ ප්‍රතිඋපකාරය බලාපොරොත්තු වීගෙන අපිට යම් ක්‍රියාවක නියැලෙන්න බෑ. අපි හිතනවානේ අපි මේ මිනිස්සුන්ට කොච්චර කරත් වැඩක් නැහැ. මේ මිනිස්සු මෙහෙමමයි අපිට ඇනුම් පද කියනවා. ඒ කමක් නැහැ කියලා කියපු දේ. කොච්චර කැපුවත් අපි ඇලෙන්න ඕනේ. අපිව කොච්චර කපලා දැම්මා අපි ඇලෙන්න ඕනේ. හරිද? ඒ කිව්වොත් අපේ ක්‍රියාවන් වලට කුලිය ලබා දෙන්නේ මිනිස්සු නෙවෙයි. අපේ චේතනාවට මිනිස්සු අපිට කොච්චර බැන්නත් මිනිස්සු අපිට කොච්චර ගැහුවත් අපිව කොච්චර කොන් කරා අපේ ක්‍රියාවන්
අපි කරගෙන ඉන්නවා. හරිද? එයාගෙන් එයා මට ගරු කරන්න ඕනේ. එයා මට රෙස්පෙක්ට් කරන්න ඕනේ. එයා ඊට පස්සේ මට බනින්න හොඳ නෑ. ඒව බලාපොරොත්තු වෙන්න බෑ අපිට. හරිද? අපි කරන්න ඕනේ අල්ලාහ් අපිට කියලා තියෙනවා මිනිස්සු හතුරුකම් කරත් ඒ මිනිස්සුන්ට අපි උදව් කරන්න ඕනේ. කුලිය බලාපොරොත්තු වෙන්න ඕනේ අල්ලාහ්ගෙන් මිස මිනිස්සුන්ගෙන් නෙමෙයි. මිනිස්සුන්ගෙන් කවුද කුලිය බලාපොරොත්තු වෙන්නේ? අන්න එයාට තමයි කෙලවෙන්නේ මත්ලින් පතු දිවියේ. හරිද? අරගොල්ලෝ තුන් දෙනා මිනිස්සුන්ගෙන් කුලිය බලාපොරොත්තු වුණා, ප්‍රශංසා බලාපොරොත්තු වුණා. අන්න කෙලවෙනවා. එතකොට වන්නින් මතු දිවියේදී ජයග්‍රහණය කරන්න නම් අපේ චේතනාව අපි කරන දැන් අපි දෙන්න කරන දැන් මේ පොඩ්කාස්ට් එක දැන් මගේ චේතනාව මොන ප්‍රසිද්ධ වෙන්න ඕනේ සමහර විට මාව නොදන්නා කට්ටිය බව දැනගන්න ඉඩ තියෙනවානේ. අන්ද සමහර වෙලාවට එතකොට මිනිස්සු මව අන්තල් විද්වතෙක් කියලා හිතන්න ඕනේ. මම මේ චේතනාවට මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා නම් හොඳට බලන්න මේ ප්‍රෝග්‍රෑම් එක මහ ලොකුට views ගන්න හම්බෙන්නේ නැහැ අපිට. තේරෙනවද? එතකොට මේක යන්නේ නැහැ. අපේ චේතනාව හොඳයි නම් මේකයයි. ඇයි? මිනිස්සුන්ට අපි උදව් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ දැනුමක් ලබා දෙන්න ඕනේ කියන මේ චේතනාව උඩ අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා නම් ඒක නිකම් මෙයයි. හැබැයි අපේ චේතනාව පිළිබඳ සම්පූර්ණයෙන්ම දන්නේ කවුද? අල්ලාහ්. අන්න ඒ නිසා මේ චේතනාව ඉතාමත් වැදගත් දෙයක් හැටියට පත් කරගන්න ඕනේ කියන එක ඉස්ලාම අපිට තරේ උගන්වනවා. ක්ලියර් නේද? තේරුණා. ඒක සෑහෙන වැදගත් මේ ඉගැන්වීමක් ෂේක්. මට ෂේක් දීපු උත්තරේම මට තේරුණා අපිට ඇත්තට අපේ චේතනාව පිරිසිදු කරන තරමට අපිට ඇත්තට බැඳීම් සහ ඇලීම් කියන එක නැති වෙනවා. මොකද ගොඩාක් විට අපි ඕනම දෙයක් කරනකොට යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ කරන්නේ බැඳීමක් තියෙනවනේ එතන. නමුත් අපි අපේ චේතනාව අල්ලාහගේ ප්‍රශංසාව විතරක් බලාපොරොත්තුවෙන් කරනකොට අපිට අර බැඳීම නැති වෙනව නේද? එතකොට අපිට ඒක මිනිස්සු මොනවා කිව්වත් කොච්චර අසාර්ථක වුණත් අපිට ඒක කරගෙන යන්න පුළුවන් මෙන්න මේ බැඳීම නැති හින්දා. නැති වුණා. ඇයි ඇත්තටම මේ බැඳීම එහෙම නැත්නම් ඇලීම සම්බන්ධව ඉස්ලාම් දේශනා කරනවා. දැන් ඔයාලඟ හොඳට සල්ලි තියනා කියමුකෝ. සල්ලි තියෙන වෙලාවට ඔයා උදව් කරන එක නෙමෙයි. හොඳම ශ්‍රේෂ්ඨතම දාණය අර බැඳීම නැති කරන, ඒ ඇලීම නැති කරනවා. ඔයාලඟ රුපියල් 1000යි තියෙන්නේ. හරි? එතකොට එක්කෙනෙක් ඇවිල්ලා අන්ත අසරණ පුද්ගලයෙක් ඇවිල්ලා මේ ඔයාගේ උදව්වක් ඉල්ලනකොට ඒ රුපියල් 1000 දුන්නොත් ඔයා ළඟ නැහැ. මෙන්න මේ වෙලාවේ මේ මුදලත් එක්ක තියෙන බැඳීම ඔයා නැති කර ගන්නවා කොහොමද? කමක් නැහැ. මම කරන්නේ උදව්වක් එයාට. මේකට අදාළ කුලිය අල්ලාහ් මට ලබා දෙවි කියලා ඔයා රුපියල් 1000 උස්සලා දෙනවා නේද දුප්පත් මිනිස්සයාට. මෙන්න මේක තමයි බැඳීම ඇලීම නැති කරන එක ඉස්ලාම් ආගම අපිට උගන්වන එක. ඉස්ලාම් ආගම දිහා බලනකොට සම්පූර්ණයෙන්ම බැඳීම මේ වගේම ඇලීම් නැති කරගන්න ඕනේ කියලා කියන්නේ නේ. ඒකට එක්තරා සීමාවක් පනවලා එහෙම ජීවත් වෙන්න බෑ අපිට. දැන් තවත් උදාහරණයක් විදිහට කියනවා නම් කුරානයේ සඳහන් වෙනවා ඉන්නම අම්වාලුකුම් අවුලාදුකුම් ෆිත්නා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ දරුවත් එක්ක බැඳිලා ඉන්න එක එහෙමත් නැත්නම් ඕගොල්ලන්ගේ දේපලත් එක්ක බැඳිලා ඉන්න එක ඒ ඇල්මක් ඇති කරගෙන ඉන්න එක ඒක එක්තරා ෆිත්නා එකක්. ඒ වගේම මේ ලෝකේ අල්මාල් වල් බනුන සීනතුල් හයාති දුනියා මේ ලෝකේ අලංකාරයක් තමයි මේ දේපල දරුවන් මේ ඔක්කොම ලෝකේ අලංකාරයක්. මේකට බැඳිලා ඉන්න එපා. මේකේ ගිලිලා ඉන්න එපා. සමහර අවස්ථාවන් වල අල්ලාහ්ව සිහි කරන එක. දැන් අල්ලාහ් කියනවා හරි මොනවද කරන්නේ? මම ළමයි එක සෙල්ලම් කරගෙන ආදරය පෙන්නගෙන ඉන්නවා ළමයිට. මෙතනදී මම ළමයි එක තියෙන බැඳීම නිසා පල්ලියට යන්නේ නැත්තම් වැඩක් නැහැ. එතකොට මෙතනදී මේ බැඳීම නැති කරලා මම පල්ලියට යනවා. එනද සමහර අවස්ථාවන් වල ඔන්න ළමයෙක් වුණා බිරිඳ වුණා තමන්ගේ පවුලේ උදවිය වුණත් කොච්චර ආදරේ තිබුණත් යුක්තිය සාධාරණ ඉෂ්ට කරනකොට බැඳීම පැත්තකින් තියන්න ඕනේ. යුක්තිය සාධාරණේ විතර ඉෂ්ට කරන්න ඕනේ. මේ හොඳම හදීස් එක තමයි නබිතුමාගේ දුව ෆාතිමා තුමිය. නබිතුමා එතුමාණන්ගේ දුවට හරිම ආදරේ.
හරිද? ඒ කියන්නේ කොයිතරම් දුරටද කියලා කිව්වොත් ඉස්ලාම් ධර්මයට අනුකූලව පිරිමි කෙනෙකුට විවාහ 4ක් කරගන්න පුළුවන්. හරි? නබිතුමා තමන්ගේ දුව ආයිෂා තුමියව විවාහ කරගන්නවා අලිතුමාණන්. ඒ වෙලාවේ අලිතුමාට කියන ඇග්‍රීමන්ට් එකක් කරගන්නවා ආයිෂා ජීවතුන් අතර ඉන්නකොට ඔයා තව කසාදයක් කරගන්න එපා. ඇයි ආයිෂා ෆාතිමා. හරිද? ෆාතිමා ජීවත් වෙලා ඉන්නකොට ඔයාත් වෙන කසාදයක් කරගන්න එපා. හරි? ඇග්‍රීමන්ට් එකක්. ඒක කරන්න පුළුවන්. බාරකාරයෙකුට ඕක කරන්න පුළුවන්. ඇයි කියලා කිව්වොත් එයාට දුකක් හිතුනොත් මම දුක් වෙනවා හා සමානයි කියලා දේවදූත මුහම්මද් තුමාන ප්‍රකාශ කරනවා. ඒ තරමට ආදරයක් ආයිෂා තුමියත් එක කියනවා. කවුද මේ ෆාතිමා තුමියත් එක තියෙනවා. කවුද ෆාතිමාව රලියල්ලාහු අන්හා දුකට පත් කරන්නේ? එයා මාව දුකට පත් කරා හා සමානයි. හරි? අපේ කියන අපේ S2 කියලා නබිතුමා කියන ෆාතිමා කියන මගේ S2. හරිද? දැන් මෙතනදී නබිතුමා කියනවා මගේ දුව ෆාතිමා මේ මට S2 කියන එක S2 කියන එක මතක් වුණා මගේ මාමන්ඩි මේ අපේ වෙඩිං එක දවසේ මට කිව් දෙයක් තමයි මේ මම්මගේ S2 වාට දෙනවා කියලා දෙනවා පුතේ කියලා දැන් මට අරාබියෙන් S2 කියලා එන්නේ නෑ. අරාබියෙන් එන්නේ වෙන වචනයක්. ඒක සිංහලට පරිවර්තනය කරාට හරි සිංහලට ගැලපෙන තේරුම එන්නේ නෑ. අපි සිංහල භාෂා ව්‍යවහාරයේ තියෙනවනේ අපි S2 කියලා. අනේ හිතම ඕක කියන්නේ. එතකොට මගේ S2 දැන් ආයිෂා තුමිය ගැන මේ ෆාතිමා තුමිය ගැන කියනකොට නබිතුමා කියනවා මේ යුක්තිය සාධාරණ ඉෂ්ට කිරීමේදී මගේ ෆාතිමා හොරකම් කරත් මම එයාගේ අත කපනවා කියලා කිව්වා. එතකොට බැඳීම නැති කරගත්තා. තේනද? එතකොට යුක්තිය සාධාරණය ඉෂ්ට කරනකොට අපේ බැඳීම් තියෙන්න බෑ. අල්ලාහද පවුලද කියලා එනකොට අල්ලාහ. සල්ලිද එහෙමත් නැත්නම් අල්ලාහද කියලා එනකොට සලාම අල්ලාහ. අපි මේ දේපල මිල මුදල් දුවා දරුවන් ඕනෑම දෙයක් මේ ලෝකයේ බැඳීමක් තියෙන්න ඕනේ. ඒකත් සීමා සහිත වෙන්න ඕනේ. සම්පූර්ණයෙන් මේකේ වැළකීලා ඉන්න බෑ. දෙමෝපියන්ව බලා ගන්න ඕනේ. හැබැයි අල්ලාහව සිහි කරන එකකින් අල්ලාහට අවනත වීම මේ බැඳීම අපිට බාධාවක් වෙන්න බෑ. අපේ දේපල අපි හම්බ කරන්නේවා. අල්ලාහව නම දින්නේ නැතුව අපි හම්බ කරනවා නම් ඒ ඇල්ම වැරදි. ඒ බැඳීම වැරදි. හම්බ කරන්නත් ඕනේ. අල්ලාහත් එක්ක තියෙන බැඳීම තියෙන්නත් ඕනේ. දෙමෝපියන්ට උපස්ථාන කරන්න ඕනේ. දරුවන් හොඳට බලා ගන්න ඕනේ, රැක බලා ගන්න ඕනේ, බිරිඳට ආදරය කරන්න ඕනේ. හැබැයි මේ බැඳීම ඔබව අන්දානුකරණයට අරගෙන යන්න බෑ. දැන් නබිතුමාගේ හදීස් එකක් තියෙනවා පුබ්බුක ෂෙයි යමි වෙසිබ්. ඒ කියන්නේ ඔබ යක්දයක් ආදරය කරන එක ඔයාව බිහිරෙක් හැටියටත් අන්තෙක් හැටියටත් පත් කරાવી. දැන් ළමයින්ට ආදරේ නම් නෝනට ආදරේ නම් විවාහ දැන් පෙම්වතුන් කියලා කියමුකෝ. පෙම්වතා හෝ පෙම්වතිය මොන වැරදි කරත් අපිට තේරෙන්නේ නැහැ. ඇයි? අපි අන්ධයි. ඒ වගේම අපි බිහිරි. සමහර අවස්ථාවන් වල ගොළු වෙනවා. එතකොට මෙන්න මෙහෙම ඔබ ඇස් ඉදිරියේ ඔයා ගොළු වුණු බැඳීමක් ඇල්මක්. ඔයා අන්ධ වුණු, ඔයා බිහිරි වුණු මේ ඇල්මක් බැඳීමක් ඉස්ලාම් ආගම කියන්නේ නැහැ. තේරෙනව නේද? එතකොට බැඳීමත් සීමා සහිත වෙන්න ඕනේ. බැඳීම අල්ලාහ් එක්ක තියෙන්න ඕනේ කියන එක හා සම්බන්ධව ඉස්ලාම් මේක ලොකු මාතෘකාවක්. එතකොට මේ අපේ කාලයත් එක්ක තමයි මම ප්‍රශ්නයක් තියෙන්නේ. මම සංක්ෂිප්තව මේව ඉදිරිපත් කරා. මම හිතන්නේ ඔබ බලාපොරොත්තු ඒක ඊටාම පැහැදිලි මේ උත්තරයක්. බොහොම ස්තුතියි ෂේකේ උත්තරේට. අපි මේක අවසාන අධීරයට ගෙනියමු. ඉස්ලාම් වල අපිට එක්තරා ඉගැන්වීමක් තියෙනවා නබිතුමාගේ හදීසයක් තමයි මේ උරුමයක් ඉතිරි කරලා යන එක. ඒක ෂේක් මේ පටන් ගනිද්දිමත් මේ සඳහන් කරපු දෙයක්. පොඩ්ඩ මේක ගැන කතා කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මම පොඩ්ඩක් එතෙන්ට එන්න කලින් දැන් සාමාන්‍යයෙන් මාර කලින් ප්‍රශ්නෙට මට ඒක කියන්න අමතක වුණා. අපි කොච්චර මිනිස්සුන්ට උදව් කරත් මිනිස්සු පෙරලා අපෙන් නරක නේද කරන්නේ සමහර අවස්ථාවන් වල. මේ වෙලාවේ සමහර විට මානසික වැටෙන්න ඉඩ තියෙනවා.
දැන් මේ වගේ සිදුවීම පුරාණේ සඳහන් වෙනවා. කොහොමද කියලා කිව්වොත් මම ඒකට උත්තරයක් දීලා මේ. හරි? දේවදූත මොහොමඩ් තුමාණන්ගේ බිරිඳ ආයිෂා තුමිය. ආයිෂා තුමියගේ තාත්තා තමයි අබු බකර් තුමා ඉස්ලාමීය ඉතිහාසයේ පළවෙනි නායකයා. මේ දේශපාලන නායකයා හැටියට පත් වෙනවා. හරි? එතුමාගේ වියදමෙන් සෑහෙන කට්ටිය ජීවත් වුණා. සෑහෙන පවුල් මෙයා බලාගත්තා. තමන්ගේ සල්ලි වලින් හොඳ පොහොසත් කෙලේ ඔහු උදව් කරා. එක වතාවක් ආයිෂා තුමිය පිළිබඳව අවලාද කතාවක් නැගෙනවා. ඔබ දන්න නැති සිදුවීම. හරිද? ආයිෂා තුමිය පිළිබඳව අවලාද කතාවක් කුහකයෝ මොනවද කරන්නේ පටබදිනවා. ආයිෂා තුමියට තව කෙනෙක් එක්ක මේම ප්‍රශ්නයක් තියෙනවා කියලා සම්බන්ධයක් තියෙනවා කියලා නබිතුමා පවා දුක් වුණා. මේ කතාව ගොතපු කට්ටියන්ගෙන් එක්කෙනෙක් තමයි මිස්තහ් කියන පුද්ගලයා. මේ මිස්තහ් කියන පුද්ගලයා කවුද කියලා කිව්වොත් අබූ බකර් තුමාණන්ගේ වියදමින් ජීවත් වෙන පුද්ගලයා. අයියෝ. හරිද? තමන්ගේ වියදමින් ජීවත් වෙන පුද්ගලයා තමන්ගේ දුව ගැන අවලාද කතාවක් නගනවා. එනවාද? මෙහෙම දෙයක් තියෙනවා කියලා. මේක අබූ බකර් තුමාට ආරංචි වුණු වෙලාවේ එයා කියනවා මම ඊට පස්සේ මිස්තහ්ට උදව් කරන්නේ නෑ කියලා. මනුස්ස හැංගිය බලන්න. මම මෙච්චර උදව් මෙයා කවුද? ඇයි අපි කියන්නේ ඉතින් මේ කන්න දීපු අත හපා කෑවනේ. හපලා කනවා වගේ. දැන් බලන්න දැන් නබිතුමත් පොඩ්ඩක් සැලුණා මේ වෙලාවේ එහෙම කතාවක් යනකොට නබිතුමත් සැලුණා. ඊට පස්සේ මෙයා මෙහෙම කියනකොට අබූ බකර් තුමා මෙහෙම කියනකොට මම ඊට පස්සේ මම මෙයාට උදව් කරන්නේ නෑ කියලා ඕප්පා විශ්ත වෙලා කෑ ගහනවා. මිස්තහද මට මෙහෙම කරේ. මගේ දුව ගැන මෙහෙම කතාවක් පතුරවන්නේ කියලා. මේවා හංගන දේවල් නෙමෙයි මේ කුරානයේ සඳහන් වෙලා තියෙන දෙයක් නේ. ඒ වෙලාවේ මෙයා අල්ලාහ් මත දිවුරලා කියනවා මම ඊට පස්සේ එයාට උදව් කරන්නේ නෑ කියලා. ඒ වෙලාවේ කුරාන් වැකියක් පහළ වෙනවා. නබිතුමාට වහී පහළ දේව පණිවිඩය කොහොමද කියලා කිව්වොත් ඕගොල්ලන්ට 24 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වැකිය බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ අතරින් වාග්යවන්ත ධනවත් අය ඉන්නවා. ඥාතීන්ට දිලිඳු අයට ඒ වගේම අල්ලාහ්ගේ මාර්ගයේ සංක්‍රමණය කරන අයට ඊට පස්සේ දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අල්ලාහ් මත දිගුරා කියනවා මේ දුප්පත් මිනිස්සුන්ට සංක්‍රමණය වුණු කට්ටියන්ට නැති බැරි කට්ටියන්ට මම ඊට පස්සේ දෙන්නේ නැහැ කියලා එයා දිවුරලා කියනවා. මිස්තහ් ඒ වගේ දුප්පත් කෙනෙක් ලාභ සත්කාර ලබාපු කෙනෙක්. හරිද? ඊට පස්සේ අල්ලාහ් කියනවා කොහොමද වල්යෆු වල්යස්ෆහු ඒගොල්ලන්ව අත්හරින්න නොසලකා හරින්න. ඒගොල්ලන්ට දොස් කියන්න යන්න එපා. ඉවසලා ඉන්න. ඔයා කොහොමද අල්ලාහ් ඔබට පිරිනමනේ ඒ තිලින භාග්‍යයක් තව කෙනෙකුට දෙන්න බෑ කියලා මගේ නම කියලාම ඔයගොල්ලෝ කොහොමද දිවුරන්නේ? බලන්න අබූ බකර් තුමාණන්ව අවවාද කරලා දේව පණිවිඩ පහළ වෙනවා. හරිද? ඔයාට බෑ හැම කතා කරන්න. මම තමයි ඔයාට දීලා තියෙන්නේ මේ දීපල වෙන්න පුළුවන්, මේ වාක්‍ය වෙන්න පුළුවන්, මේ හැම දෙයක්ම දීලා තියෙද්දි ඔයා කොහොමද කියන්නේ මිනිස්සුන්ට උදව් කරන්න බෑ කියලා? දැන් මේ දේව පණිවිඩය පහළ වෙනවා. ඊට පස්සේ අබූ බකර් තුමාණන් පශ්චාත්තාප වෙලා සමාව ගන්නවා අල්ලාහ් ඉදිරියේ මට සමාව වෙන්න කියලා. ඊට පස්සේ තවත් වැකියක් පහළ වෙනවා. ආයිෂා තුමිය පතිවත් කාන්තාවක් ඒ අවලාද කතාව බොරුයි කියලා දේවදූත මුහම්මද් තුමාණන්ට පහළ වෙනවා. බලන්න මේක අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා පොඩක් කල්පනා කරලා බලන්න. අපි මිනිස්සුන්ට කොච්චර දේවල් කළත් මිනිස්සුන්ගේ හැඟීම සිතුවිලි ඒක තමයි. ඒක අපිට වෙනස් කරන්න බෑ. නමුත් ඒ රිස්ක් එක අපිට ලබා දෙන්නේ අල්ලාහ්. අපිට බෑ තව කෙනෙකුට මම ඊට පස්සේ මෙයාට උදව් කරන්නේ නෑ කියලා කියන්න. අපි උදව් කරමු. මිනිස්සුන්ගේ ගතිගුණ අපිට වෙනස් කරන්න බෑනේ. මම දැන් ඔයාගේ ප්‍රශ්නෙට එන්න. ඉස්ලාම ආගමේ සදාතනික දානය කියලා කියන තුනක් ගැන කතා කරනවා. පළවෙනි එක අපි මරණයෙන් පස්සේ අපිට කිසිම දෙයක් කරන්න බෑ. කිසිම පිනක් කරන්න බෑ. හැබැයි අපිට පින් ලැබෙන විදිහට සමහර දේවල් කරන්න පුළුවන්. අපේ මිනිවලට ඒ පින හඹාගෙන එනවා. පළවෙනි එක තමයි සදකා ජාරිය. ඒ කියන්නේ සදාතනික දානය. සදකා ජාරිය. දැන් මම ලිඳක් හදලා එහෙම නැත්නම් පාරවල් හදලා ඉස්කෝලයක් හදලා යම් දෙයක් ඒ කියන්නේ මම මරණට පස්සේ මගේ මිනිවලට මට
පින හඹාගෙන ඉන්නේ සේවින් account එකක් හදලා යනවා. ගහක් කොලක් එහෙම නැත්නම් ලින්ක් පොකුණු මෙන්න මේ විදිහට ගස් කොළන් මේ හැම දෙයක්ම මම කරලා යනවා නම් මේක සදා තිබෙන සමාජය වෙනුවෙන් තමන් මැරුණත් සමාජය වෙනුවෙන් සේවය කරලා යන්න ඕනේ. දැන් දෙන්නද අර කලින් මම කිව්වේ ඉස්ලාම ආගම කියලා කියන්නේ නිකන් පල්ලිය ඇතුලේ මේ බණක් භාවනාවක් කරගෙන ඉන්න එක නෙමෙයි. සමාජය වෙනුවෙන් සේවය කරන පුද්ගලෙක් වෙන්න ඕනේ තමන් මැරුණත්. තේරෙනව නේද? හරිද? ඒ පළවෙනි එක සදකාචාර්ය. දෙවෙනි එක ඉල්මුන් යුන්තෆഉ බිහි. ඒ කියන්නේ ප්‍රයෝජනවත් දැනුම මම ඉගෙන ගත්තු දේ තව කෙනෙකුට උගන්වලා යන්න ඕන. හරි? සමහර වෙලාවට මම මැරුණා මගේ දැනුමින් මිනිස්සු ප්‍රයෝජන ගන්න විදිහට පොත්පත් ලියනෙව්වා. එහෙමත් නැත්නම් ළමයිට උගන්වනෙව්වා විශේෂයෙන්ම ගුරු වෘත්තිය. හරිද? මේක සෑහෙන වටිනා වෘත්තියක් හැටියට ඉස්ලාම් ආගම සැලකනවා. හරිද? දැනුම ලබා දෙන්න. ෂේක් මේ දැනුම කිව්වහම මේක මේ ආගමික දැනුම පමණක් නෙමෙයි නේද? ඒක මේ නෑ. ආගමික දැනුම වෙන්න පුළුවන්, ලෞකික දැනුම වෙන්න පුළුවන්. දැන් කාර් එකක් හදන්න උගන්වනවා. ඒකත් ඒ ගණයට අයත් වෙනවා. යම් පුද්ගලෙක් දියුණු වෙන්න ඔයා කොයි වගේ දැනුමක් ලබා දෙනවද? මේ හැම දැනුමක්ම ඒකට අන්තර්ගත වෙනවා. ආගමික දැනුම විතරක්ම නෙමෙයි. මේ ලෞකික දැනුම වෙන්න පුළුවන්. ළමයෙකුට වඩුවෙක් වෙන්න පුටුවක් හදන්න ඔයා උගන්වනවා කියමුකෝ, ගෙයක් හදන්න උගන්වනවා කියමුකෝ. මේ හැම දැනුමක්ම ප්‍රයෝජනවත් දැනුම මේකට අන්තර්ගත වෙනවා. ඒකත් අපිට අපි මරණයන් පස්සේ අපේ මිනිවල් කරා හඹායන පින. ඊළඟ එක මම මරණයට පස්සේ මං වෙනුවෙන් මගේ පාපයන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන සදහවත් දරු පරපුරක් මේ ලෝකෙ බිහි කරලා යන්න ඕනේ. හරි? මගේ දරුවා මගේ පාපය වෙනුවෙන් දුආ කරන එහෙම නැත්නම් ප්‍රාර්ථනා කරන දරුවෙක් හැටියට පත් වෙන්න ඕනේ. එනා නේද? මෙන්න මේ කරුණු තුන තමයි අපි මහලොකුට බූදල් කියලා යනවට වඩා මේ කරුණු තුන ඉස්ලාම් ආගම ප්‍රධාන වශයෙන් අපිට කියලා දෙනවා. මේ කෙරෙහි ඔබේ අවධානය යොමු කරන. මෙහෙම යොමු කරොත් අර ඇලීම කියන එක අපේ හදවතින් නැති වෙලා යනවා නේද? ඇලීම කියන එක. ඔය හදීස් එක මම ප්‍රථම වතාවට මගේ මේ ඉස්කෝලේ ඉස්ලාම් ටීචර් මේ කියලා දෙනකොට මම ඒක පුංචි කාලේදී ග්‍රහණය කරගත්තා. ඉතින් ඒක තාමත් මගේ හදවතේ ඒක තියෙනවා ෂේක්. ඉතින් මම උනත් නිතරම හිතන දෙයක් තමයි මැරෙන්න කලින් අර තුන කොහොම හරි මම අචීව් කරලා යන්න ඕනේ. ඒ කියන්නේ සදකතුල් ජාරියා, ප්‍රයෝජනවත් වූ අධ්‍යාපනය සහ මේ අර දහම් දරුවන් කියන එක. ඒක මාර ලස්සන ආදීසයක් නේද? ඒ කියන්නේ අපි හැමෝම මේ විදියට හිතුවොත් කොච්චර ලස්සන ලෝකයක් තියෙයිද? මාෂාල්ලා අනිවාර්යයෙන්. ෂේක් මේ අවසාන ප්‍රශ්නෙට මම එන්නම්. මොකද ඔබතුමාගේ වෙලාව මම සෑහෙන විදියට අගයනවා සහ ගරු කරනවා. අපිට ජීවිතේ වැරදි වෙනවා. ඒ කියන්නේ සමහර විට අපි හොඳක් කරන්න යනකොට අපි ආපහු අපේ පෞකාර මේ ගතිගුණ වලට වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ අල්ලා අපෙන් අංග සම්පූර්ණ මිනිසුන්ව බලාපොරොත්තු වෙනවද? නැත්නම් මේ වගේ වැරදි කර ආපහු සමාව ඉල්ලන අයවද බලාපොරොත්තු වෙන්නේ? පොඩ්ඩක් ෂේක් කියන්න පුළුවන්ද මේ අල්ලාහගේ කරුණාව, දයාව මොන වගේද කියලා? ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ අල්ලාහ් කියලා කියන්නේ අපරිමිත දයාන්විතයි, අසමසම කරුණාන්විතයි. කුරානයේ පටන් ගන්න මේක තමයි. අල්ලාහ් කියන්නේ ඕලාගේ පාපයන් වලට සමාව ලබා දෙන, ඕලන්ට ආදරය කරන කරුණාන්විත කෙනෙක්. දේවදූත මුහම්මද් තුමන් ප්‍රකාශ කරා කුල්ලු බනී ආදම ඛත්තාඋන්. ආදම්ගේ දරුවන් සියලු දෙනාම පව් කරන කට්ටිය. වඛෛරුල් ඛත්තායින තව්වාබුන්. මේගොල්ලන්ගේ ශ්‍රේෂ්ඨම පුද්ගලයා කවුද කියලා කිව්වොත් තමන් වැරදි කරාට පස්සේ ඒ වැරද්ද තේරුම් අරගෙන ඒ ගැන පසුතැවිලි වෙලා තමන්ගේ වැරද්ද අදා ගන්න කට්ටිය. යම් පුද්ගලෙක් වැරද්දක් කරපු පමණින් එයාගේ අගේ නැති වෙන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ යම් කෙනෙක් වැරද්දක් කරපුවාම අපි මේ පුද්ගලයා ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. එයාගේ ක්‍රියාව තමයි අපි ප්‍රතික්ෂේප කරන්න. මේ ලෝකයේ වැරදි නොකරන මිනිස්සු ඉන්නවද කියන්නේ? රහසින් හරි පව් කරනවානේ. හොරෙන් හරි පව් කරනවානේ, පව් වැඩක් කරනවා. එතකොට නබිතුමාගේ ඉගැන්වීම කොහොමද කියලා කිව්වොත් ඔබ පොඩි දරුවෙක්ව දැක්කොත් හිතන්න
ඔබට වඩා වයසින් අඩු දරුවෙක්ව දැක්කොත් හිතන්න මේ ළමයා මට වඩා පව් කරලා තියෙනවා අඩුයි. හරි. තව කෙනෙක් ඔබට වඩා වැඩිමල් කෙනෙක්ව දැක්කොත් එයා හිතන්න මේ මිනිස්සයා මට වඩා පින් කරලා තියෙනවා කියලා. ඒ පළවෙනි එක. එතකොට අපේ හිත මනස හදාගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි සහෝදරයා අපි වැරද්දක් කරපුවාම අල්ලාහ් මට සමාව දෙයිදෝ කියලා මේ ප්‍රශ්නාර්ථයක් තියාගන්න හොඳ නැහැ. වලා තක්නතු මින් රහ්මතිල්ලා. අල්ලාහ්ගේ ආශිර්වාදයේ පිළිබඳ ඕගොල්ලෝ නොසලිකිලිමත්ව ඉන්න එපා. බලාපොරොත්තු සුන් කරගන්න එපා. බලාපොරොත්තු කඩ කරගන්න එපා. ඉන්නල්ලාහ යග්ෆිරු දුනූබ ජමීઆ. මොකද අල්ලාහ් ඔබගේ සෑම පාපයකටම සමාව ලබා දෙනවා. දැන් මම වැරද්දක් කරපුවම පසුතැවිලි වෙනව නේද? අන්න ඒක තමයි පශ්චාත්තාපය. අන්න එතන තමයි මම හැදෙන්නේ මිනිස්සෙක් හැටියට. හැබැයි යම් පුද්ගලයෙක් තමන් කරන වැරද්දක් හැටියටම තීරෙන්නේ නැත්තම් එයා භයානක කෙනෙක්. ඔබ හිතනවා නම් ඔබ යම් වැරද්දක් කරපුවාම ඔබේ හිතට මේ නබිතුමාගේ හදීස් එකක් තියෙනවා අල් බිර්රු හුස්නුල් ඛුලුක් යහපත කියලා කියන්නේ යහපත් ගතිගුණ. පාපය කියලා කියන්නේ වල් ඉස්මු මා හාක ෆී සදරික වකරිහක යත්තලි අලයිහි الناس. මිනිසුන්ට පව් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ නම් කොහොමද කියලා කිව්වොත් පව් කියන්නේ මොකද්ද කියලා කිව්වොත් මේ පව් වැඩ කියන මොකද්ද කියලා කිව්වොත් මේ Taman කරන වැඩක් හරිද තව කෙනෙක් ඒක දැනගන්නවාට අකමැති නම් අන්න ඒක තමයි පව් වැඩි. නම් ක්‍රියාවක් කරනවා. මිනිස්සු මම මේ කරන කියන ක්‍රියාව දැනගන්නවාට අකමැති නම් මම කැමති නෑ මේක තව කෙනෙක් දැනගන්නවාට. අන්න ඒක තමයි පව් වැඩි. හරිද? හොඳම නිර්වචනයේදී මේක දැනගත්තොත් මගේ නපුව නැති වී දැන් මම ඔය කරන වැඩේ අන්න පව් වැඩි. හැම වෙලේම ඔය නිර්වචනේ ඔළුවේ තියාගත්තොත් අන්න Taman කරන පව් වැඩ මොකද්ද කියලා Tamanට තේරුම් ගන්න. තනියෙන් ඉන්නකොට උනා අපිට හිතනවානේ ආහා මේක ගෙදර කට්ටිය දැනගත්තොත් කොහොමද තියේවිද? මේව සම්බන්ධයක් තියෙනවා දැනගත්තොත් කොහොමද තියේවිද? අන්න ඔයා කැමති නෑ මිනිස්සුව දැනගන්නවට. අන්න ඒ වගේ ක්‍රියාවන් තමයි පව් වැඩ කියලා කියන්නේ. හැබැයි ඔබේ පව් වැඩේ කරාට පස්සේ ඔබේ හිත යම් අවස්ථාවක වද දෙනවා. මං කරේ වැරද්දක් කියලා. කුරානයේ සඳහන් වෙනවා වකද قد افلح من زكاها وقد خاب من دساها කියනවනේ මේ අර Tamanගේ හදවතට බොරු කරන්න බෑ කියලා. තේරෙනා නේද? හර්ද සාක්ෂිය නේ. හෘද සාක්ෂිය. Tamanගේ හෘද සාක්ෂිය. අනේක තමයි ඉස්ලාම ආගේ ගන්නන්නේ මිනිසුන්ගේ හදවතට යහපතක් අපි කාවද්දලා තියෙනවා. කුරානයේ සඳහන් වෙන අයහපතක් කාවද්දලා තියෙනවා. Tamanගේ හෘද සාක්ෂිය කියනවානේ මේක වැරදි කියලා. අන්න ඒක තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. අපි කරේ මේක වැරද්දක්. හැබැයි අපි කරන හැම ක්‍රියාවකටම අල්ලාහ් සුබ්හානහු වතාලා සමව ලබා දෙනවා එකක් හැරෙන්න. අල්ලාහ් කියනවා ලව් බලගත් දුනූබුක අනාන සමා ඔයා කරන පව් මේ අහස තරම් නැගුණත් කමක් නැහැ. මම හැම දෙයකට සමාව දෙනවා එකක් හැරෙන්න. මට ආදේශ තියන්න එපා. මාව හැරෙන්න වෙන කෙනෙකුට වදින්න එපා. මාව හැරෙන්න මාව මේක නිර්මාණයන් වලට වඳින්න එපා. නිර්මාපකයාට විතරක් වඳින්න කියලා කියනවානේ. අන්න තව කෙනෙක්ගේ කන්න ලව් කරනකොට ආරක්ෂාව පතනකොට අන්න අල්ලාහ් කියන හැම පාපයකට සමාව දෙන්න. හැබැයි මේකට නම් දෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට පව් හැමෝටම සිද්ධ වෙනවා. අපි මොනවද කරන්නේ? පව් කරොත් තමයි මිනිස්සෙකුට හිතෙන්නේ අල්ලාහ් කියලා කෙනෙක් ඉන්නවා කියලා. එවෙනේ මම පව් වැඩක් කරානේ කියලා. එහෙම නැත්නම් ජීවිතේ ඔයා පව් කරන්නෙම නැත්නම් ඔයාට අල්ලාහ් මතක් වෙයිද? නෑ. අල්ලාහ් මතක් වෙන්නේ ඇත්ත. එතකොට මිනිස්සෙක් හැටියට පව් කරන හැඟීමත් එක්ක තමයි මවලා තියෙන්නේ. අන්න ඒ විලාවට තමයි මිනිස්සයාට අල්ලාහ් මතක් වෙන්නේ. අනේ එහෙනම් ඒක මනුෂ්‍ය ස්වභාවයක්. අපි ඒ වෙනුවෙන් පශ්චාත්තාප වෙලා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. හරිද? සුපිරි උත්තරයක් දුන්නේ. ඒක ඇත්තට මගේ හදවතට වැදුනා. ෂේක් මම මේ පොඩ්කාස්ට් එකකින් සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා. ඒ වගේම අල්හම්දුලිල්ලාහ්. බොහොම ස්තුතියි ඔබතුමාගේ වෙලාවට සහ ලබා දුන්නු දැනුමට. ඔඩියන්ස් එකේ අයට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ප්ලීස් කමෙන්ට්ස් වල අහන්න. ඇත්තටම අපි හරි සන්තෝෂයි ඒගොල්ලන් අපිට කලින් වීඩියෝ එකේදී දීපු ප්‍රතිචාරයට සහ දීපු සහායට.
බොහොම ස්තුතියි මෙතෙක් වෙලා අහගෙන හිටි සැමෝටම. එහෙනම් ෂේක් මම ඔබතුමාගේ ඉදිරි අනාගත වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන කියලා මම දුආ ඉල්ලනවා අල්ලාහගෙන්. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. වඅලයිකුම් සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. ඉන්ෂාල්ලාහ් දවස් දවසක අනිවාර්යයෙන්ම අපි හම්බෙමු. ජසාකුමුල්ලාහ් ඛෛරන්.